අද ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙන්නේ තෙමු එකේ මම ගත්ත මගේ දෙවෙනි ඕඩර් එක අන්පැක් කරන්න. මේක මම ඕපන් කරලා බලලා තියෙන්නේ මොනවද කියලා. මොකද මට පළවෙනි ඕඩර් එකත් එක්ක තියෙන හරිම බෑඩ් එක්ස්පීරියන්ස් එකක්. ඒ හින්දා මම මේක මේ ආගම අන්පැක් කරලා බැලුවා. මේකේ තියෙන දේවලුත් මේ ඒ වගේ පළවෙනි ඕඩර් එකේ නම් මට ඩැමේජ් වෙච්ච අයිටම්. ඉතින් එහෙමද කියලා බලන්න. මොකද බඩු ගෙලනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ හින්දා කොහොමද මම මේක අන්පැක් කරලා බැලුවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක කොයි වගේද කියලා ෂෙයා කරගන්න. එහෙනම් අපි බලමු මේකේ තියෙන්නේ මොනවද කියලා. මේකේ නම් තියෙන්නේ මේ හැදෙන බින්දින දේවල් නෑ. බලමුකෝ මේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ හැමෝම දැන් තෙමුවෙන් ගැන අහලා මම හිතනවා දැන් ඔයාලා මේක ඇත්තක මොකද්ද, බඩුවක් ඕඩර් කරගන්නේ කොහොමද, රිටර්න් කරන්නේ කොහොමද, මේක ගැන දේවල් ඉතින් හුඟක් දේවල් දන්නවද කියලා. ඉතින් ඒ හින්දා මම වැඩි විස්තර ඇප් එක ගැන කියන්නේ නැහැ. මම ගත්තේ මොනවද කියලා තමයි අන්පැක් කරලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න යන්නේ. හරි මුලින්ම මේකේ තියෙන වෙස්ටින් එක අනිවාර්යයෙන්ම මුලින්ම මම ගත්තා මෙන්න මේ ෂූ පෙයර් එක. මේක ඔයගොල්ලෝ දැකලා ඇති තෙමුකට ගියාට පස්සේ අනේ මන් දන්නේ ෂූ බෙක් කියලා ගාපුවම ගොඩක් මේ જાතිය පෙන්නනවා. මෙන්න මේ ෂූ පෙයර් එක මේක බේජ් කලර් එක තියෙන්නේ. මේක ඔයගොල්ලෝ මම හිතන්නේ පේන කලර් එකම තමයි. මේක ගොඩක් හයියි. ඒ වගේම දැන් මේක පෙනුමෙන් පේනවනේ. ඒ කියන්නේ පෙනුමක් පේන හැබැයි මේක චුට්ටක්වත් බර නැහැ. චුට්ටක්වත් බර නැහැ කකුලට. මේ කිසිම බරක් දැනෙන්නේ නැහැ. මේ පෙනුමත් හොඳයි. මේක මම නම් ගත්තේ ඉතින් හැමදාම දාන්න නෙමෙයි. මේ මම කොහොමත් උස කෙනෙක් ඒ හින්දා මට මේ හයි ඊස් දාන්න බෑ. මොකක් හරි වැදගත් වෙලාවකට දාන්න තමයි මම ගත්තේ. ඒ හින්දා මම හිතනවා මේක මට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. හයිය ප්‍රශ්නයක් නෑ. මේ හැම පටියක්මත් හොඳ හයියට තියෙනවා. ඒක අනිත් එක ලොකුම දේ තමයි මේක බරත් නෑ. මේක දැම්මහම කොහොමද කියලා මම දාලා ඊළඟට පොඩි ක්ලිප් එකක් දාලා පෙන්නන්නම් මේක දැම්මහම කොහොමද කියලා. මම මේක ඕඩර් කරපු සයිස් එක UK සයිස් 41. මම හිතනවා මේක මට හරියයි කියලා. මොකද මම මේකේ බලලා තමයි ගත්තේ. හැබැයි මම උගලන්ට කියන්න ඕනේ දෙයක් තියෙනවා. මේ මම උගලන්ට කිව්වා මම මේ ඕඩර් එක කලින් බැලුවා කියලා. ඒ හින්දා මම බලද්දි මම කොහොමද දාලා චුට්ටක් මේක මට ලොකුයි. ඒ කියන්නේ මම මෙහෙදි දාන්නේ 41. ඒ කියන්නේ එයාලගේ තියෙන ඒෂියන් සයිස් මම හිතන්නේ. ඒ සයිස් අපිට පොඩ්ඩක් ලොකුයි. ඒ හින්දා ඔයගොල්ලෝ හරියටම ඔයගොල්ලෝගේ කකුල මැනලා දාන්න. මමත් මැනලා තමයි දැම්මේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේකට අඩු සයිස් එකක් ගත්තම මට මේක මදි වෙනවා. ඒ හින්දා මම හිතනවා මේ දෙක කියන්නේ මට ෂේප් මම ඔයගොල්ලන්ට මේක දාලා දෙන්න. මේක තමයි ගත්ත ෂූ පෙයා දෙක. ඊළඟට මේ තියෙන්නේ මේ ලිප් ලයිනර් එකක්. මට පොඩි ආසාවක් තියෙනවා මේකප් පවුච් එකක් පොඩි එකක් හදාගන්න. මම මේකප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි හැමදාම. හැබැයි මට පොඩි ආසාවක් තියෙනවා. ඊට කලින් මට එහෙම තිබිලත් නැහැ. ඒ හින්දා මම ගත්තා. මේකේ ගහලා තියෙන්නේ ප්‍රොඩක්ට් නේම් එක විදිහට ලිප් පෙන්සිල්. ලිප් පෙන්සිල් කියලා තමයි ගහලා තියෙන්නේ. හැබැයි මම මේකේ තියෙන්නේ අයි පෙන්සිල් කියලා ගහලා ඔයගොල්ලෝ පෙන්නන්න. හැබැයි මේක ලිප් පෙන්සිල් එක. මේක මෙන්න මේ වගේ තමයි මේකේ තුල තියෙන්නේ. ගෑවහම ඔයගොල්ලන්ට පේනයිද දන්නේ පේනවද? මෙන්න මේ වගේ කලර් එකක් මම හිතනවා මේක හොඳ වෙයි කියලා. මම ඉස්සරහට වීඩියෝ එකකින් මේවා පාවිච්චි කරලා මේකප් එකක් සිම්පල් විදියට කරගන්න විදිය මම වීඩියෝ එකක් ගේන්න. එතකොට බලමු අපි මේවා හොඳයිද කියලා. මට කියන්න බැරුණා. මම අර කලින් ගත්ත ෂූ පෙයර් එක තියෙනවනේ මේ දෙක මට උනේ 1800 ගණන්. ඇත්තටම මේ වගේ දෙකක් නම් 1800ට ලංකාවේ ගන්න බෑ. ඒ හින්දා මේක හොඳයි. ඊට පස්සේ මේ අයිටම් එක රුපියල් 200 ගාණක් වගේ තමයි මේකත් උනේ. ඒ හින්දා මම හිතනවා මේකත් අවුලක් නැහැ කියලා. මම හිතන්නේ මේ මීට වඩා ගොඩක් ගන්න. ඊළඟට මේ තියෙන්නේ කන්ටුවර් පැන්සිල් එකක්. කන්ටුවර් කොහොමද මේකෙන් කරන්නේ අර ඔයගොල්ලෝ අර මූණේ අපි අපේ ලයින් highlighter no line පේන විදිහට අඳින්න මම හිතන්නේ කන්ටුවර් පැන්සිල්. මෙන්න මේක තමයි ගත්තේ. මේකේ කලර්ස් දෙකක් තියෙනවා සයිඩ් දෙකේ.
එකක් කෝපි කලර් එක. ඒක මට මතකයි. මේ විදිහට මෙහෙම කලර්ස් දෙකක් තියෙනවා. දැන් මේවා ගත්තට මම මේවා වැඩි පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් මම ගත්තා. මෙන්න මෙහෙම කලර් එකක් තියෙනවා. මේක රුපියල් 280 ගාණක් වගේ තමයි උනේ. මේක තමයි මේවා කියන්න ඕනේ. මේවා හොඳට පැක් කරලා තියෙනවා. අනිත් එක මේ ෆිනිෂින් එකත් ඉතින් හොඳ විදිහට තියෙනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්න නැතුව නම් මූණට පිම්පල් එනවාද එහෙම දන්නේ නැහැ. මොකද මේවා ගාණත් අඩුයි නේ. ඒ හින්දා අපිට ඉතින් හරියටම කියන්න බෑ. හැබැයි මට හිතෙනවා ඉතින් හැමදාම මේක පාවිච්චි කරන කෙනෙක් නම් මම කියන්නේ මේ වගේ ඒවා ගන්න කියලා සාමාන්‍ය අපේ මූණට ගැලපෙන හොඳ ප්‍රොඩක්ට් එකකින් ගත්තොත් හොඳයි. හැබැයි මම හිතනවා මම ඉතින් මේවා පාවිච්චි කරන්නේ කලාතුරකින් හින්දා හදිස්සි වැඩකට වගේ කමක් නැහැ කියලා දැනට. ඊළඟට මේ තියෙන කන්සීලර් එක. මේ කන්සීලර් එක ගැන කියද්දී මේකත් උනේ 200 ගාණක් හරි 320ක් වගේ හරි. මේක මම හිතුවේ මීට වඩා ලොකු ඇති කියලා. මේක නම් චූටි. හැබැයි ඉතින් 300 ගාණකට විතර තියෙන කන්සීලර් එකක් නේ. ඒක නිසා කමක් නැහැ කියලා හිතනවා. මේක චූටි. කලර් ගන්න බෑනේ. අනිත් පැත්තේ මෙන්න මේ ෆුල් කවර් කන්සීලර් කියලා තමයි ගහලා තියෙන්නේ. මේඩ් ඉන් චයිනා. කලර් එක මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කලර් එකක්. අපිට අතින් මේවල දෙන මම මේකේ මේ ක්‍රීම් කලර් එකක් තියෙන්නේ. මේ කලර් එක තමයි කලර් එක. ඊළඟට මේ තියෙන්නේ කාලයක් තිස්සේ මම ගන්න ආසාවෙන් හිටපු දෙයක් මස්කාරා එක. මන්ට මස්කාරෙකුත් නෑ තිබිලා තියෙනවා. ඒ වුණාට ගොඩ කාලෙකින් පාවිච්චි කරලා නෑ. ඉතින් මේකේ මස්කාරා එක මෙන්න මේ විදිහට පෙන්සිල් එක තියෙනවා. ඒකේ මේ බෝටල් එකම හරි ලස්සනයි ළමයි. 200 ගානකට වගේ ලාභයි. මෙහෙම තමයි මස්කාරා එක තියෙන්නේ. ඊළඟට මම කියන්න ඕන දෙයක් තියෙනවා. මම මේ ඕඩර් එක මුලින්ම දාන්න ගියේ. මේක දෙවෙනි එකනේ. පළවෙනි ඕඩර් එක දාද්දි මට ආවේ 2900 ගාණක් තමයි ලිමිට් එක. ඊට වඩා වැඩියෙන් ඕඩර් කරන්න කියලා. හැබැයි මම දැනන් හිටියේ නෑ මුලින්ම අපිට 1800ට වඩා වැඩියෙන් ඕඩර් එක දාන්න පුළුවන් කියලා. shipping ඇඩ් වෙනවා. හැබැයි මේ පුළුවන් කියලා. මම මුලින්ම මේ ස්ලිපර්ස් දෙක විතරක් ගන්න ඇඩ් කරද්දි මට ඕඩර් එක එනවා කියලා දැම්මා. හැබැයි ඊට පස්සේ අපිට මේ අපේ ඕඩර් එක දැම්මට පස්සේ පැය 24ක් වෙන්න ඕනේ. ඒ කාලය ඇතුළත අපිට තව අයිටම් අපේ ඕඩර් එකට ඇතුල් කරන්න පුළුවන්. හැබැයි ඒ අයිටම් තෝරගද්දී අලගේ ඔප්ෂන් එකක් තියෙනවා one click කියලා. එහෙම one click ඔප්ෂන් එකෙන් තමයි මේ ස්ලිපර්ස් දෙක නැතුව සැන්ඩල්ස් දෙක නැතුව අනිත් හැම එකක්ම මම ඇඩ් කරේ. එහෙම ඇඩ් කරගෙන යද්දී මෙන්න මේ ස්පන්ජ් එක මම හිතන්නේ 250ක් විතර මේකට ගියපු ගානට මට මේකප් බ්‍රෂ් සෙට් එකක්ම ගන්න තිබ්බලමයි. මේක මගේ අරින් වැරදිලා පික් වෙච්ච එක. මේක හැබැයි හොඳයි. මේක හොඳ ස්පන්ජ් එකක්. හැබැයි ඉතින් මේක ඉතින් මට ඉතින් මේ ගානට ඉතින් මොනවා කරන්නද මට මේ ගානට බ්‍රෂස් සෙට් එකක්වත් ගන්න තිබ්බලම මම කොහොමද මෙතෙන් දැම්මා. බ්‍රෂස් සෙට් එකක්ම ගන්න තිබ්බා. මේ මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලොත් ඒ one click කියන ඔප්ෂන් එක පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් හොඳට සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් ඇඩ් කරගත්තට පස්සේ අපිට ඒ ඇඩ් වෙච්ච අයිටම් එක ඩිලීට් කරගන්න ඔප්ෂන් එකක් පෙන්වන්නේ නැහැ. අනිත් එක දැන් one click එපිච්ච ගමම කෙලින්ම account එකෙන් සල්ලිත් කැපිලා මේ අපි ක්ලික් කරපු එක නිකන් මෝඩ් එකට ඇඩ් වෙනවා. ඒකින්ද ඒක තියෙන අවාසියක්. ඒ හින්දා ඉතින් හොඳට පරිස්සමෙන් one click නම් පාවිච්චි කරද්දී කියන්නේ one click කරලා මේ කියන්නේ Google ලංගේ ඕඩර් එකට තව බඩු ඇඩ් කරද්දී හොඳට බලන්න. ඒක මොකද අයින් කරන්න බෑ. මේක ඉතින් අන්න ඒ වගේ මෝඩ් වැඩක් නිසා ආව එකක්. හැබැයි හොඳයි. මේකට කියන්නේ මම හිතන්නේ beauty blender එක. ඊට පස්සේ මේ ඕඩර් එකේ මම තියෙන අන්තිම අයිටම් එක තමා මම ගත්තා මගේ ෆෝන් එකට බෑග් කවර් එකක්. මෙන්න මේ බෑග් කවර් එක මේකත් උනේ 300 ගාණක්. මේක ලස්සනයි, කියුට්. හැබැයි
හැබැයි මේක මම මුලින්ම හිතුවේ මේක සිලිකන් කියලා. හැබැයි මේක සිලිකන් එකක් නෙවෙයි. හින්දා මම දන්නා කොච්චර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මේක සිලිකන් එකක් නෙවෙයි. හරිද? මේ සාමාන්‍ය සිලිකන් එක නම් ගොඩක් හොඳයිනේ. හැබැයි මේක 300 ගාණක් තමයි මේකත් උනේ. මේක මම හිතනවා මේකත් මට අපි දාලා බලමු කොච්චර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ අයිටම් ටික තමයි මෙතන ඔක්කොම අයිටම් තියෙනවා 1 2 3 4 5 6 7. අයිටම් 7යි. තව මම අන්ඩර්වෙයා එකක් ගෙනුවා. ඒකයි අයිටම් 8ක් තියෙනවා. මේ අයිටම් 8ටම මට උනේ 3100 ගාණක් තමයි මේ ඔක්කොටම උනේ. ඉතින් මෙච්චර ලොකු අයිටම් ගොඩක් මේ වගේ ගානකට නම් මම හිතන්නේ මෙහෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා හොඳයි. ඊට පස්සේ ඒ ටික තමයි තියෙන්නේ. මට මේ ඕඩර් එක දාද්දි නම් වෙච්ච එකම ප්‍රශ්නේ තමයි අර වන් ක්ලික් කරලා මෙන්න මේ ඕන් නැති බියුටි බ්ලෙන්ඩ් එක ඇඩ්වෙන්ච් එකේ ඇරෙන්න. මේ ඕඩර් කියනවා මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔන්න අද දෙමු එකේ මම මොනවද ඕඩර් කරේ කියලා ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකෙන් ෂෙයා කරගෙන ඉවරයි. ඉතින් තව එක ඕඩර් එකක් තියෙනවා මගේ එන්න. ඉතින් ඒ ඕඩර් එකත් අපි අවහම් බලමු ඒකෙත් මොනවද තියෙන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ වගේ එක විදිහේ වීඩියෝ බලන්න subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් එහෙනම් ගිහින් එන්න පරිස්සමින් ඉන්න.